හායි ළමයි අද vlog එක බර්ත්ඩේ vlog එක. චෝටිකගේ නැන්දිගේ බර්ත්ඩේ එක තමයි තියෙන්නේ. අපි මේ යන්නේ නැන්දිව සර්ප්‍රයිස් කරන්න. මායි චෝටික්කී බස් එකේ නැගලා දැන් මේ ටවුන් එකට යන ගමන් ඉන්නේ. මම මේ පුංචි වීඩියෝ කෑලි දෙක තුනක් ගත්තා. ඔයාලට අදහසක් ගන්න පුළුවන්ද බලන්න. මම මේ යන්නේ මොන ටවුන් එකටද කියලා. ඔය තියෙන්නේ අපේ ටවුන් එක. කියන්න පුළුවන් කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න මේ කොයි ටවුන් එකද කියලා. තව පොඩි වෙලාවකින් අපි දෙන්න බහිනවා. බැහැලා පොඩ්ඩක් shopping කරන්න යන්න ඕනේ නැන්දිට තෑග්ගක් ගන්න. මේ තියෙන්නේ අපේ ටවුන් එක. මේ තියෙන්නේ ටවුන් එකේම තියෙන ග්‍රවුන්ඩ් එක. සීවලි ග්‍රවුන්ඩ් එක. අපේ චූටික්කි කට්ටිය එක්සර්සයිස් කරන දිහා බලන් ඉන්න. ඔන්න ආවා ශ්‍රියානි shopping center එකට. පොඩි ළමයි එක්ක ඉතින් shopping කරන එක ලේසි නෑ. මෙයා කරපු ආපු වෙලේ ඉඳන්ම කරපු වැඩේ තමයි ඔය පඩිපෙළ ටිකේ උඩටයි පහළටයි නගින්න එක. අම්මිට shopping කරන්න නම් දුන්නේ නෑ. බොහොම අමාරුවෙන් තමයි නන්දිට තෑග්ගක් තෝරගත්තේ. ඕම් බලන්නකො දුවන හැටි. මං කියන තැනට නෙමෙයි යන්න ඕනේ. එයා කියන තැනටයි අපි යන්න ඕනේ. ආසයි ඉතින් මේ කාලේ ආයේ එන්නේ නෑනේ. එයාලා ඉක්මනට ලොකු වෙනවා. මම නම් හරිම ආසයි අපි මේකට. එහෙම බහින්න බෑ. මේ විදිහට ඔයා පඩි බහලා එන්න ඕනේ. එයා හැදුවේ අර නැන්දි පැන්නා වගේ. පැනගෙන ඉන්නේ. මම කලින්ම කිව්වා එහෙම පනින්න නම් එපා කියලා. ඊට පස්සේ අප්පච්චි ආවා. දැන් අප්පච්චිත් එක්ක යාට අයිස්ක්‍රීම් කන්න ඕනේ කිව්වා. එහෙනම් අයිස්ක්‍රීම් කන්න යනවා. මේ නැන්දිට කේක් එකක් ගන්න ඇවිල්ලා. ඕන්න අපි ආව රෙස්ටුරන්ට් එකට. නැන්දි එනකන් ටික වෙලාවක් ඉන්න වුණා. චූටිකේ තියාගෙන ඉන්න එක තමයි අමාරුම වැඩේ. කොහොම හරි ඉතින් තියාගත්තා නම් මනම් කිය ඇවිද ෆොටෝස් අරන් මේ පොඩ්ඩක් ඔයාලට රෙස්ටුරන්ට් එක පෙන්නන්න. අර මොකද්ද පුතේ? රෙස්ටුරන්ට් එක ලස්සනයි, කෑමත් හොඳයි. නත්තල් ස්ටාෆ් එකත් හොඳයි. කොහෙද අපි ආවේ? ටවුන්. නැන්දිගේ බර්ත්ඩේ. දැන් දිනෝ නැන්දි. තියෙන්නේ නත්තල්. මේ ක්‍රිස්මස් කාලේ නිසා නත්තල් ගහකුත් ඕන්න නැන්දි ආවේ. පිපින්න happy birthday to you. අපේ චූටික්කි බර්ත්ඩේ වලට කේක් කපන්න හරිම ආසයි. එයා කැමතිම වැඩක් තමයි ඒක. අපි මේ නැන්දිට පොඩි සර්ප්‍රයිස් එකක් දුන්නේ. එයා හිතුවේ නෑ මේ වගේ දෙයක් තියෙයි කියලා. කොටම කලින් චූටික්කිට තමයි ඕනේ හැමදේම. තාම පොඩිනේ. අපි ෆොටෝස් ටිකක් ගන්නවා. මේ හැමදේම මතකයක් විදිහට එකතු කරන්න මම හරිම කැමතියි. එයා චූටි කාලේ ඉඳන්ම මගේ වැඩේ ෆොටෝස් ගන්න එකයි වීඩියෝස් ගන්න එක. මේ නැන්දිට තිබ්බ පුංචි gift එකක්. ඒකට එයා ගොඩාක් සතුටු වුණා. චූටික්කිගේ නැන්දිගේ මතක එකතු කරලා හදපු ෆොටෝ එකක්. අතද ගෙනාවේ? නැන්දිගේ තෑග්ගනේ.
එයාගේ දිහාම හරිම ආසාවෙන් බලන්න. තද වුණොත් එහෙම නැන්දි හිතුවේවත් නෑ මේ වගේ සර්ප්‍රයිස් එකක් හම්බ වෙයි කියලා. ඉතින් එයා ගොඩක්ම සර්ප්‍රයිස් වුණා. අපිටත් ඕනුනේ එයාව සර්ප්‍රයිස් කරන්න. එයා සතුටු වුණා කියන්නේ ඉතින් අපිත් සතුටුයි. ඔය ඉන්නේ නැන්දි බබයි හම්බ වුණේ හුඟ දවසකින්. එදන්න කියව ඉන්නවා ඉතින්. පස්සේ අපි කෑම කාලා දැන් ගෙදර එන්න පිටත් වුණා. මේ තියෙන්නේ රත්නපුර ටවුන් එක රෑ වෙලාවේ. මේ දවස්වල පාරේ වාහන ගොඩක්ම අඩුයි. මේ 8:00 විතර වෙන්නේ නැති. ගොඩක්ම අඩුයි කඩවල් සේරම වහලා. අපි තුන්දෙනා දැන් වැඩ ටික ඔක්කොම වෙලා ගෙදර යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි ලස්සන ෆොටෝස් ටිකක් බලලා වැඩ ඉවර කරමු. බයි. ගිහින් එන්නම්.